රයිට් ඉතින් හැමෝටම සුබ දවසක්. ඉතින් මොන ගොඩක් කට්ටිය අපෙන් ඉල්ලලා තිබ්බ අපේ VIP සර්විස් එකේ. එහෙම නැත්නම් අපි දෙන එන්ට්‍රීස් වල අපි ගන්න ප්‍රොෆිට්ස් වල රිසල්ට්ස්. ඉතින් ඔන්න සම්පූර්ණයෙන්ම එඩිට් මොකුත් නැතුව වීඩියෝ එකකින් ඔන්න ගෙනත් තියෙනවා අපේ VIP සෙක්ෂන් ගෲප් එකේ රිසල්ට් එක. ඉතින් මේ ගෲප් එක ඔයාලට හම්බ වෙනවා ෆ්‍රී. ස්ටුඩන්ට්ස් වලට ෆ්‍රී හම්බ වෙනවා. රයිට්. ඒ කියන්නේ ස්ටුඩන්ට්ස් වලට ෆ්‍රී හම්බ වෙනවා. වෙනම ජොයින් කරනවා. ඔයා මේක බයි කරන්න ඕන. රයිට්. අපි බලමු මේකේ මේ මාස පොඩ්ඩක් රිසල්ට් එක බලමු. මම උඩට ස්ක්‍රෝල් කරලා ගන්නම්. රයිට්. ඉතින් ඔන්න මං උඩටම චුට්ටක් ආවා. අපි මේ මාසෙ පෙන්නන්නම් ඔයාලට අපි group search join වුණොත් ගිය මාසවල වල result sheets එහෙම videos එහෙම අපි upload කරලා තියෙනවා. දැන් මේ තියෙන ඔයාලා බලා ගන්න පුළුවන් result sheets. right right. ඉතින් මම මෙතන ඉඳලා ගන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් අපි profits විතරක් නෙමෙයි මෙන්න මේ විදිහට analyze එකත් අපි share කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ profits දීලා තියෙන විදි. ඉතින් දවසකට signal 1යි 2යි දෙන්නේ. ඒකත් superior entry තමයි දෙන්නේ. මොකද අනිත් VIP channels වල වගේ අපිට බෑ සිග්නල් 100ක් විතර දෙන්න සිග්නල් දවසකට 20ක් 30ක් දෙන්න. මොකද සිග්නල් 10ක් 15ක් දවසකට දීලා නිකන් ඔට්ටු වලනවා වගේ එතනින් ඔක්කොම ගොඩක් ලොස් දෙක තුනක් ප්‍රොෆිට් වුණාට පස්සේ ඒව TikTok එකේ දාගෙන අපි එහෙම කරන්නේ නැහැ. අපි දෙනවා නම් දෙන්නේ දවසකට එක එන්ට්‍රි එකයි නැත්නම් එන්ට්‍රි දෙකයි උපරිම 3යි. ඉතින් මේ ඔක්කොම ප්‍රොෆිට්ස් යනවා. ඉතින් එහෙම තමයි ඔයාලට පේන්නේ නැති මේ කොහොමද ප්‍රොෆිට්ස් කියලා. අතර මෙන්න මේ විදිහට අපි ඇනලයිස් එක ෂෙයා කරනවා. ඒකට මේ විදිහට ඒකේ ප්‍රොෆිට්ස් එක වල බලා ගන්න පුළුවන් එන විදිය. right විනාඩි 15ක් විතර යන්න කලින් කොහොමත් ප්‍රොෆිට්ස් පැත්තට යනවා. අපිට බලා ගන්න පුළුවන් කොහොමද අපි අනික ඇනලයිසිස් මෙතඩ්ස් බලා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් ලෙවල් අපි ඇනලයිසිස් කරන්නේ. මේ ලයිට් එක වලින් ඇනලයිස් කරලා එන්ට්‍රි දීලා තියෙනවා. ICT වලින් ඇනලයිස් කරලා ඒකට SMC වලින් right ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ප්‍රොෆිට්ස් ගිහිල්ලා තියෙන විදිය. right ඔයාලට බලා ගන්න පුළුවන් අපි ස්ටොප් ලොස් එකත් 100%කට වඩා වැඩි යන්නේ නැහැ. ලෙවරේජ් එක 20 වෙනවා. මේව ඔයාලට මේ බලා ගන්න පුළුවන් කොහොමද ස්කැල්පින් එහෙම ප්‍රොෆිට්ස් කරලා තියෙන්නේ කියලා මේ මාසේ. right ඔයාලට බලන්න පුළුවන් මේ ලස්සනට ඇනලයිස් එක ඔන්න බලා ගන්න පුළුවන් Bitcoin එකේ. right ඊට පස්සේ මෙන්න ප්‍රොෆිට් එක ඔතනින් ඉවර වුණේ නැහැ. right මේකේ ප්‍රොෆිට් එක 160කට වඩා ඇත්තටම ආවා. right දැන් ගිහලා බලද්දි Bitcoin එක දැන් තියෙන්නේ මේ 95000 වගේ. එතකොට මේක 100,000ක ප්‍රොෆිට් එකකට ඇවිල්ලා තියෙන්නේ. හොඳද? නමුත් අපේ ලාස්ට් ටාගට් එක 500යි අපි ක්ලෝස් කරගත්ත ප්‍රොෆිට් එක. ඉතින් බලා ගන්න පුළුවන් මම එන්ට්‍රි එක දුන්න දැනින් ආයේ පල්ලෙහාට එමක් නැහැ. කෙලින්ම ඉතින් එහාට අප් වෙනවා BTC 95ට එනකම්. right බලා ගන්න පුළුවන් මේ කොහොමද ප්‍රොෆිට්ස් එන්නේ කියලා එක දිගට මේ ස්කැල්පින් එක දිගට කොහොමද ප්‍රොෆිට්ස් එන්නේ කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේ අප්ඩේට් දෙන ඇඩ්වාන්ස් ලෙවල් මෙතඩ්ස් වලින් මේ තියෙන්නේ කොයින් අප්ඩේට්ස් අපි දෙනවා VIP එකේ. ඊට අමතරව එන්ට්‍රීස් වල සිග්නල්ස් වලට අමතරව මෙන්න මේ විදිහට නිකන් අප්ඩේට්ස් දෙනවා කොයින්ස් වල කට්ටියට අපේ ස්ටුඩන්ට්ස් ලට. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇනලයිසිස් මෙතඩ්ස් එහෙම අපේ මේ සිග්නල් එකක් දීලා තිනවා. දීලා විනාඩි 2ක් හරිද 4යි 5ට දුන්නේ විනාඩි 2ක් 4යි 7 වෙද්දි මේ වගේ ලොකු ටාගට් එකකට දීලා තියෙනවා. අනික ගන්න කියලා කියන්නේ මේ ලෙවරේජ් එක 50ම ගන්න කියන 50ම ප්‍රොෆිට් කාඩ් එක තමයි දාන්නේ. හොඳද? මේ ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද ඒකේ ප්‍රොෆිට් එක ආවේ කියලා මේ. ඉතින් easy right ඉතින් අපේ ඇනලයිසිස් අපි ඇනලයිසිස් ෂෙයා කරන්නේ මේකෙන් මේ ගොඩක්ම මේක අපි ඉන්නේ ස්ට්‍රෙස්ලා ඉන්නවා ඒ වගේම පිට රටවල් වල කට්ටිය ඉන්නවා එතකොට එතනින් එහාට ගියාට පස්සේ මේක වෙනම පර්චේස් කරපු කට්ටිය ඉන්නවා ඒතර හැමෝටම මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් ඇනලයිසිස් ෂෙයා කරාට පස්සේ නිකන් සිග්නල් එකක් දෙනවට වඩා ඇනලයිසිස් ෂෙයා කරාට පස්සේ ඒකෙන් එයාලා දෙයක් ඉගෙන ගන්න පුළුවන් ඒ වගේම මේ ඇනලයිස් එක බලලා පොඩි තීරණයක් ගන්න පුළුවන් කොහොමද මාකට් එකේ මේ සම්පූර්ණ මාකට් එක මූව්මන්ට් එකනේ මාක් කරලා තියෙන්නේ. ඒතර කෙනෙක්ට පුළුවන් මේ වගේ ටාගට් එකකට මාකට් එකේ ඊට පස්සේ ට්‍රේඩ් එක අයින් කරගන්න ඕනේ කියන එක. මොකද මේ උඩ වේව් එකකටයි මාකට් එක යන්න පුළුවන් කියලා මම ඇනලයිස් එකේ දීලා තියෙනවානේ. ඉතින් ඒ විදිහට මේ ප්‍රොෆිට් උ දීලා තියෙනවනේ රයිට්. මේ දුන්න දෙනින්ම ආය ප්‍රොෆිට් එන්න ගන්නවා. හරිද? මේ තියෙන්නේ ඊයේ දුන්න එන්ට්‍රි එකක්. මේ දවසකට අනිවාර්යෙන්ම සිග්නල් එකක් හෝ දෙකක් දෙනවා. හරි. ඔස්ක අනිවාර්යයෙන්ම සිග්නල් එකක් හෝ දෙකක් දෙනවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් කොහොමද ඇකියුරන්සි එක කියලා ප්‍රොෆිට්ස් වල. right ඔයාලා බලා ගන්න පුළුවන් කොහොමද අපේ ප්‍රොෆිට්ස් වල ඇකියුරන්සි එක ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන අපේ VIP ප්‍රීමියම් එකට දුන්න එන්ට්‍රි එකක්. මේක මෙයාලට හම්බුනේ නැහැ. ඒක අපි වෙනම යන සර්විස් එකක්. ඉතින් ඒකට
දුන්න එන්ට්‍ර එකක් බලන්න පුළුවන් ඔයාලට ඒකත් 100% ප්‍රොෆිට් එක දෙයි. ඉතින් අපි ඇඩ්වාන්ස් ලෙවල් ඇනලයිසිස් ෆලෝ කරන කට්ටිය ඔයාලට මේ එන්ට්‍රි එකක් දෙන්නේ නිකන් එහෙම ඇනලයිසිස් මෙතඩ්ස් නෙමෙයි. අපි එක ඇනලයිසිස් මෙතඩ් එකක් ස්ට්‍රැටජි එකක් අපි යූස් කරන කට්ටිය නෙමෙයි. රයිට්? මේ ඇනලයිසිස් එක කරන්න අපි ගොඩක් මහන්සි වෙනවා සහ මේකට අපි මෙතඩ්ස් කන්සෙප්ට්ස් ගොඩක් යූස් කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඇකියුරන්සි එකකින් වැඩිම කන්සෙප්ට් එකක් තමයි එලයිට් වේව්. අපිට බලා ගන්න පුළුවන් එලයිට් වේව් දැන් මෙන්න මේ ඇනලයිසිස් එක නිකන් අපි නිකන් රැන්ඩම් එකම මේකේ එලයිට් වේව් තියෙනවා, SMC තියෙනවා, ICT තියෙනවා. හරිද? ඉතින් අයවගේම රීටෙල් පැත්තකත් චාට් පැටර්න්ස් මම යූස් කරලා තියෙනවා මේකට පොඩ්ඩක් රයිට්. එතකොට ගොඩක් දේවල් හැම කන්සෙප්ට් එකම වගේ යූස් කරලා තමයි එන්ට්‍රි එකක් ඔයාලට දෙන්නේ. හරිද? ප්‍රයිස් ඇක්ෂන්ස් බලනවා. ඉතින් නිකන් ඔය ආවට ගියාට එන්ට්‍රි එකක් දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම හයිලි ඇකියුරන්සි එන්ට්‍රි එකක් තමයි දෙන්නේ. ඉතින් ඔයාලගේ සාමාන්‍යයෙන් දැන් ඔයාලා ප්‍රොෆිට් ෂීට් එකක් වඩා ස්ක්‍රීන් එකේ පේන ඇති මම රැන්ඩම්ලි ළඟ මාසෙක ගන්නම්. ඔයගේ බලන්න කොහොමද ඔයගේ ප්‍රොෆිට් ගේන් එක කියලා. හරිද? සාමාන්‍යයෙන් ඩොලර්ස් 10ක් තියෙන කෙනෙක් මාසයක් ඇතුළත ඒක ඩොලර් 200 300 ඒ කියන්නේ රුපියල් 3000ක් හරියට ට්‍රේඩ් කරොත් රුපියල් 3000කින් රුපියල් 60000ක් 70000ක් ලක්ෂයකට කිට්ටු වෙන්න ඉන්කම් එකකට යන්න පුළුවන් එන්ට්‍රි වලට හරිය විදිහට සෙටප් එකකින් අපි දෙනවට එන්ට්‍රි ගත්ත කට්ටියන. රයිට්? අපි ඔය අනිත් VIP සර්විසස් වල වගේ සිග්නල්ස් 10ක් දීලා 5ක් 6ක් ලොස් වෙලා 2 3ක් ප්‍රොෆිට් වුණාට පස්සේ TikTok දාගෙන එහෙම කරන්නේ නැහැ. ඒ වගේම කනා ෂොට් එකක් වේදනක හෝල් කරන් ඉන්න කතා නැහැ. දැන් මෙන්න මේවා එහෙම අපි හෝල් කරන් හිටියානම් 100,000ක් විතර ප්‍රොෆිට් එකක් යන්න පුළුවන්. රයිට්? ඉතින් ඒ නියම ට්‍රේඩර්ස්ලා නෙමෙයි. එහෙනම් මේකෙ දෙන්න ඕන. ටාගට් දෙන්න ඕන. දැන් යාලගේ සිග්නල් ගෲප්ස් වංචා පොඩ්ඩක් ඔය අල්ලගන්න. දැන් අපේ තියෙන්නේ මෙන්න මේ විදිහට. ඒකට අපේ ලාස්ට් ටාගට් එක තමයි 100% මම දීලා තියෙන්නේ. ඊට පස්සේ go and hold කියලා කියන්නේ කැමති කෙනෙක්ට SL entry දාගෙන හරි ප්‍රොෆිට් බුක් කරගෙන හරි හෝල්ඩ් කරන්න පුළුවන්. රයිට්? දැන් ඔයා හිතන්නකෝ මම මේ විදිහට එන්ට්‍රි එකක් දීලා හරිද? දැන් ඔයා හිතන්න මම දැන් දවස් 10කට එන්ට්‍රි දෙනවා 9ක්. හරිද? දවස් 9ක. ඔක්කොම ලොස්. එක එන්ට්‍රි එකක් දෙනවා. ඒක ප්‍රොෆිට්. ඒක 100% ප්‍රොෆිට් එනවා. ඊට පස්සේ මම මොකද කරන්නේ? මේක තව ඩවුන් වෙයි කියලා හිතලා දැන් VIP කයට 100% ටාගට් දීලා තියෙනවා. හරිද? මම මොකද කරන්නේ? මම නිකන් මම මේක චූටි මාජින් එකක් නම් දාලා දීදී නැත්තම් ප්‍රොෆිට් බුක් කරගෙන මම ඉතින් ඔහේ ඒක ලොස් ගියත් කමන්නේ නැහැ. චූටි ගානක් කියලා අල්ලගෙන ඉන්නවා. ඔහේ කනාවට ඒක 100 500ක් 600 1000ක් ගියාට පස්සේ ඉතින් ඔන්න TikTok දානවා. මෙන්න මෙහෙම අපේ ප්‍රොෆිට් එක බලන්න පුළුවන් මෙන්න මේ විදිහට ප්‍රොෆිට් එක කියලා. ඊට පස්සේ කට්ටිය ඔක්කොම යනවා ඒකට. රයිට්? ඉතින් මේ වගේ ඇනලයිස් එකක් බලා ගන්න නැහැ සිග්නල් ගෲප් වල. රයිට්? හරි මැනේජ්මන්ට් එකක් නැහැ, Excel එකක් නැහැ. නේද? ඉතින් අර එහෙම සිග්නල් ගෲප් වංචාවක් යනවා. නමුත් අපි ඔයාලට මේ ලයිව් පෙන්නන්නේ රයිට් මේ ස්ක්‍රීන්ෂොට්ස් අසුවේ අනිත් VIP වල සර්විසස් මම නම් දන්නේ වෙන ලංකාවේ කිසිම ඉන්ස්ටිටියුට් එකක් මම දන්න තරමින් පොඩ්ඩක් හොයලා බලන්න. දන්න තරමින් කියන්නේ කොහොමද එහෙම තමයි. මෙන්න මේ විදිහට ලයිව් රිසල්ට් ෂීට්ස් නැතුව මේ විදිහට ගෲප් එක ඕන තැනකින් ලයිව් රැන්ඩම්ලි පෙන්නන ගෲප් එකක් මම දන්නේ නැහැ. මම දැන් නිකන් මෙන්න මෙහෙම හයියෙන් ස්ක්‍රෝල් කරන්න. රයිට්? මම මෙතන ගන්නම්කෝ. ඔය එතන ගත්තත් මේ වගේ ප්‍රොෆිට්ස් අපේ ගෲප් එකේ ඕන තැනකින් රයිට්? මේ එඩිට් නෙමෙයි බලා ගන්න පුළුවන්. ඕන තැනකින් ගත්තොත් මේ ප්‍රොෆිට්ස් විතරයි. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රොෆිට්ස් වෙන්නන්න පුළුවන් නම් මේ විදිහට ඉන්ස්ටිටියුට් එකකට වැඩි කරන්න පුළුවන් නම් ඇත්තටම ඒක පට්ට ඔපචුනිටි එකක් වෙනවා Tamanට ප්‍රොෆිට්ස් කරන්න. රයිට්? දැන් මේව හැම මේ ප්‍රොෆිට් මගේ ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. මේ ප්‍රොෆිට් කාඩ් එක තමයි ෂෙයා කරලා තියෙන්නේ. රයිට්? I think මාකට් එක හොඳ නැත්තම් මම අනිවාර්යයෙන්ම දානවා අදට පොඩ්ඩක් ඉවසලා ඉන්න. අපි ඊළඟ සෙන්ටර් එකක් ගමු කියලා. ඔයාලට මේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි කොහොමද ප්‍රොෆිට් කරලා තියෙන්නේ කියලා. right? ඉතින් ඕන දැනකින් නිකන් රැන්ඩම්ලි ඕන දැනකින් ගත්තොත් ඔයාලට ප්‍රොෆිට් කාඩ් තමයි බලා ගන්න පුළුවන්. මේකේ නම් මේ ප්‍රොෆිට් කාඩ් ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ මගේ. ගොඩක් කල් නිසා. අපි නිකන් උඩට ආපහු තව ටිකක් ස්ක්‍රෝල් කරමුකෝ. right? ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ හැම පැත්තෙම ප්‍රොෆිට්ස් විතරයි අපේ තියෙන්නේ. right? බලා ගන්න පුළුවන් මේ කොහොමද අපේ VIP සිග්නල් සර්විසස් රන් වෙන්නේ කියලා. මේවත් හොඳ ලොකු ප්‍රොෆිට්ස් වෙන්න ඇති. ඔව් ඒවත් හොඳ ප්‍රොෆිට් කාඩ්ස් තමයි මම ඩවුන්ලෝඩ් කරන්න චුට්ටක් ලින්ක් එනවා. ඉතින් මේ right. ඉතින් මම හිතනවා මේක ඔයාලට ඇති අපි ගැන සහ අපේ ස්ටුඩන්ට්ස්ලාගේ නොලෙජ් එක ස්ටුඩන්ට්ස්ලාට දෙන සපෝට් එක ගැන හිතන්න. ඒ වගේම අපේ මේ කමියුනිටිස් වල ඉන්න අපේ VIP සර්විසස් බයි කරන කට්ටියට සැටිස් වෙන්න පුළුවන් ඇති කියලා හිතනවා මෙන්න මේ රිසල්ට් එකෙන්. ඉතින් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අපේ VIP සර්විස් වල ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේක ගොඩක් අපිට වැදගත් වෙනවා. සෝ ඔයා VIP සර්විසස් වලට ජොයින් වෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් මෙසේජ් එක දාන්න ඔෆර් එකකින් ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. අමතක කරන්න එපා ට්‍රේඩින් ගැන කිසිම දෙයක් දන්නේ නැත්නම් පල්ලෙහා තියෙන groups links ඒවට ජොයින් වෙලා ඔයාලා ඉගෙන ගන්න පුළුවන්. අපේ free program එකකට ජොයින් වෙලා අපි ගැන ගන්න පුළුවන්. ටිප් එක ගැන ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන්
අපිත් එක්ක ජොයින්ලා ලස්සන මැච් එකක් ප්ලේ කරගෙන යන්න සහ VIP සර්විස් එකට ජොයින් වෙන්න කැමති නම් විස්තර දැනගන්න මෙන්න මේ පල්ලෙහාන් එන කස්ටමර් නම්බර් එකට ඔයාලට පුළුවන් කස්ටමර් සපෝට් එකට කෝල් එකක් දෙන්න කෝල් එකක් දීලා සම්පූර්ණ විස්තර ටික දැනගන්න පුළුවන් එහෙනම් අදට ගිහලා එන්නම් තව වීඩියෝස් තියෙනවා channel එකේ බලන්න ඒවා ටික බලලා ඔයාලට දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙවි ඉතින් මම හිතන ඔන්න ඔයාලට මේ දේවල් වලින් හොඳ අයිඩියා එකක් එන්නද කියලා එහෙනම් අපි අදට ගිහලා එන්නම් හැමෝටම සුබ දවසක් good luck